හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනව නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ හංසනා දිනෙත් මින්ම හොයාගෙන යන එක ගැන කියන්න. ඉතින් මේ කතාව බලපු ඔයාලා දන්නවනේ මේ වෙනකොට දිනෙත්මින් ඉන්න තැනක් කාටවත් හොයාගන්න බැරි වුණා කියලා. ඒක නිසා තමයි දිනෙත්මින්ගේ පුංචි අම්මා බලාගෙන ඉඳලා නැතුවට හංසනාව මුණ ගැහෙන්න යන්නේ. ඒ ගියාට පස්සේ හංසනා ඇත්තටම පුංචි අම්මත් එක්ක කතා කරන්න කැමැත්තක් දක්වන්නේ නැහනේ. ඒකට හේතුව තමයි ඉතින් හංසනාට එදා දිනෙත්මින් කියපු දේවල්. කොහොම වුණත් ඉතින් දිනෙත්මින්ගේ පුංචි අම්මා එතනින් බැහැලා ඉන්නේ බොහොම හිතේ කනගාටුවෙන්. නමුත් ඉතින් හංසනා ඇතුළට ගියත් මොකද හංසනාට දිනෙත්මින් ගැන ආයේ මතක් වෙනවා. ඇත්තටම දිනෙත්මින්ට මොකද උනේ? එයා කොහෙද ගියේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා ඔළුවේ ප්‍රශ්න ගොඩක්. ඉතින් මේ හංසනාට ඉන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. දිනෙත්මින් ගැන තොරතුරක් හොයාගන්නේ නැතුව. ඉතින් ඒක නිසා තමයි රෑ දවසේ කොහොම හරි ඉඳලා උදේම දිනෙත්මින්ව සොයන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගිහිලා ඇත්තටම ඉතින් හංසනා දන්නවා දිනෙත්මින්ගේ හිතට කරදරයක් ආපු ගමන්ම එයා යන්නේ බීච් එකට කියලා. ඒක නිසා හංසනා මේ වෙලාවෙදිත් යන්නේ දිනෙත්මින්ව හොයාගෙන බීච් එකට. ඒ ගියාට පස්සේ දිනෙත්මින්ට වෙච්ච දේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන් කමක් නොලැබුණත් මේ වෙරළේදී කවුරු හරි වැටිලා ඉඳපු කතාව හංසනාට දැනගන්නට ලැබෙනවා. ඉතින් ඒ ගැන සොයා බලද්දී හංසනාට දැනගන්න ලැබෙනවා දිනෙත්මින් තමයි මේ වැටිලා ඉඳලා තියෙන්නේ කියලා. ඒ වගේම ටානියා දිනෙත්මින්ව එක්කගෙන ගියපු බවත් දැනගත්තට පස්සේ දිනෙත්මින්ගේ පුංචි අම්මට කෝල් එකක් දීලා කියලා හංසනා දිනෙත්මින්ගේ පුංචි අම්මත් එක්කම දිනෙත්මින් හොයාගන්න යනවා. ඉතින් ඇත්තටම දිනෙත්මින් ඉන්න තත්ත්වය දැක්කට පස්සේ හංසනාට පුදුමාකාර දුකක් ඇති වෙන්නේ. ඒ වෙනකොටත් දිනෙත්මින් ඉන්නේ නියම සිහි කල්පනාවෙන් නෙමෙයි කියන එක හංසනාටත් පුංචි අම්මටත් වැටහෙනවා. ඉතින් මේ හරි සිහියක් නැති දිනෙත්මින්ව කාමරේ තියාගෙන ටානියා කරන දෙයක් කියලා මේගොල්ලන්ට හිතෙනවා. ඉතින් ඉක්මනින්ම හංසනයි දිනෙත්මින්ගේ පුංචි අම්මයි දෙන්න දිනෙත්මින්ව එක්කන් යන්න කටයුතු කරනවා. ඉතින් ඉදිරියේදී මේ ගැන මොනවද සිද්ධ වේවිද කියලා දැනගන්න රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.